හායි කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. මේ තියෙන්නේ ඔරෙන්ජ් ප්‍රින්සස් පැලයක්. මේකෙන් මං කලින් කට් කරලා පැල අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පේන්නේ මං මුල අග කපලා අයින් කරන ආකාරය. මොකද මේ පැල ටික දවසක් තිබ්බා මට තේරෙනවා මේක හැදෙන්නේ නැහැ කියලා. මට හිතෙනවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා පැලේ. හිතුවා වගේම පැලේ යටින් කුණු වීගෙන තමයි ආවේ. ඊට පස්සේ මම ඔය වගේ යට කොටස කපලා අඟුරු ගෑවා. එදා මං ගාව කොණ්ඩිස් තිබුණේ නැහැ. නැත්තම් මම වෙනදාට පාවිච්චි කරන්නේ දිලීරනාශකයක් විදිහට කොණ්ඩිස්. ඉතින් මං ඒ හින්දා මේ පාර ආදේශකයක් විදිහට ගත්තේ අඟුරු. ඊට පස්සේ ඔන්න ඔය පේන විදිහට මම මගේ මීඩියා ටික දාලා පැලේ පොට් කරගන්න තමයි හදන්නේ. අනිවාර්යෙන් පැලේ හැදෙන්නේ නැහැයි කියන්නේ එකම තැන කියන්නේ පැලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ මීඩියා එකේ අවුලක් නැත්නම් ඔය වගේ මුලකුණු වීගෙන එන ප්‍රශ්නයක් හරි මොකක් හරි දෙයක් තියෙනවා. ඉතින් ඒක හින්දා මට හිතුණා කොහොමදත් පැල ඔක්කොම ටික ගලවලා බලලා ආපහු රිපෝට් කරන්න ඕනේ කියලා. මම මේ පැලේ විතරක් නෙමෙයි මගේ තියෙන ගොඩක් පැල මේ විදියට ගලවලා රිපෝට් කරනවා. බලමු ඉස්සරහට ඒ වල වීඩියෝත් මම ඔයාලට අරගෙන එන්නම් අනිවාර්යෙන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැලේ මම කට් කරපු පැලයක් කලින් ඒකේ තව පැල දාලා තියෙනවා. ඇත්තට මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. හරිම ලස්සනයි මේක ලස්සනට හැදෙනවා ලොකුවට හැදෙනවා ටිකක් සාමාන්‍යයෙන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම මේක පොට් කරේ.